ඊළඟට අපි බලමු සෝඩියම් කාබනේට් නිෂ්පාදනය සෝල්වේ ක්‍රමය. මාතෘකාව. සෝඩියම් කාබනේට් නිෂ්පාදනය සෝල්වේ ක්‍රමය. හරි. ගිය සතිය වගේ තමයි ඈ. මම කියලා දෙනවා ප්‍රශ්න දෙනවා. ප්‍රශ්න වලට උත්තර ලිව්වම තමයි නෝට් එක සම්පූර්ණ වෙන්නේ. ඒක උත්තම ක්‍රමය. මේ පාඩම කරන්න තියෙන උත්තම ක්‍රමය. රිසෝස් බුක් එක තියෙනවනේ. බය වෙන්න දෙයක් නැහැ. සා විශේෂයෙන් වෙන පාඩම් වලට වඩා මේක සම්පූර්ණයෙන්ම රිසෝස් බුක් එකේ තියෙන ඒවාමමයි අනිත් පැත්තට අහන්නේ. ඒවාමම තමයි ලියන්නේ. right. දැන් හොඳට අහගන්න වැඩි. සෝඩියම් කාබනේට් හදන්න යන්නේ ඒකේ අවසාන පියවර වෙන්නේ සෝඩියම් බයිකාබනේට් වියෝජනය කරලා තමයි සෝඩියම් කාබනේට් හදන්න යන්නේ. හරිද? සෝඩියම් බයිකාබනේට් වියෝජනය කරලා. ඒක සෝඩියම් බයිකාබනේට් හදාගන්න හැටි තමයි විස්තර කරන්න යන්නේ. සෝඩියම් බයිකාබනේට් හදාගන්න. ඒතර සෝඩියම් බයිකාබනේට් හදන්න බලාපොරොත්තු වෙන්නේ සෝඩියම් අයන සහ බයිකාබනේට් අයන. මගින් සෝඩියම් කාබනේට් අවක්ෂේප කර සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප කරවලා තමයි මේක හදන්න යන්නේ. හරිද? සෝඩියම් බයිකාබනේට් කියන්නේ ජලයේ සෑහෙන දිය වෙන සංයෝගයක්. ද්‍රාවිතා ගුණිතය කියන සංකල්පය දාන්න බෑ මේකට. හැබැයි ද්‍රාවණය සංතෘප්ත වෙනවා. සංතෘප්ත බව ඉක්මවා ගියාම අවක්ෂේප වෙනවා. ඒව හරි. අර ද්‍රාවිතා ගුණිතය කියන එක දාලා ගණනය කිරීම කරන්න බෑ. නාත්මක පැහැදිලි කිරීම ඔක්කොම කරන්න පුළුවන්. සමතුලිතතාවය තියෙනවා. ඒතකොට මෙයා ජලයේ හොඳින් දිය වෙන සංයෝගයක් නිසා මේ වැඩේ කරන්න නම් ඉතා ඉහළ සෝඩියම් අයන සාන්ද්‍රණයක් ඕනේ. ඉතා ඉහළ බයිකාබනේට් සාන්ද්‍රණයක් ඕනේ. අනිත් එක අපි මේක කරන්නේ කර්මාන්තයක් සඳහා නෑ. එහෙම නැත්නම් නිකන් අපිට ලැබ් එකේ නිකන් ඉන්න බැරුවට ජොලියට කරන වැඩක් නෙමෙයි. ඒ නිසා ආර්ථික පැත්ත තමයි ප්‍රධාන. ඒ නිසා අපි සෝඩියම් අයන ගන්න ඕනේ තාම ලාභදායක විදියට. බයිකාබනේට් අයන හදා ගන්න ඕනේ තාම ලාභදායක විදියට. දැන් සෝඩියම් අයන ගන්න පුළුවන් ලාභදායක විදිය මොකද්ද? මොකක්ද ලාභදායක විදිය? මොහොතෙන් ගන්න. හැබැයි මොහොත ජලයේ තියෙන සෝඩියම් අයන සාන්ද්‍රණය මෙතෙන්ට ප්‍රමාණවත් නැහැ. දැන් අපි මොහොත ජලය පාවිච්චි කරලානේ ලුණු නිෂ්පාදනය කරන්නේ. ඒතකොට මේ ලුණු නිෂ්පාදනය කරපුවාම ලුණු හැදෙන අවස්ථාවේ ලුණු ස්පටික හැදෙන අවස්ථාවේ තියෙන සෝඩියම් අයන සාන්ද්‍රණය මොහොත ජලයේ තියෙන සෝඩියම් අයන සාන්ද්‍රණය වගේ 10 ගුණයක් වෙනවා. ලුණු නිෂ්පාදනය ඔයගොල්ලන්ට O level වල කරනවානේ. ඉස්සර අපි A level වල කතා කරේ. දැන් ඒක O level වල තියෙන. ඒ නිසා දැන් ඒක කතා කරන්නේ නැහැ ලුණු නිෂ්පාදනය. right? ඒකේ ක්‍රියාවලිය භාගික ස්පටිකීකරණය කියන මූලධර්ම. තටාකතුනක අණුපිළිවෙලින් ස්පටිකීකරණය කරනවා. පළවෙනි තටාකයේ කැල්සියම් කාබනේට් ස්පටික හැදෙනවා. ඊළඟ එකට යනවා. ඊළඟ එකේ කැල්සියම් සල්ෆේට් ස්පටික හැදෙනවා. ඊට පස්සේ උඩුගිය ද්‍රාවණය ඊළඟ එකට යනවා. ඒකෙදි තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික හැදෙන්නේ. එතකොට ඒ සෝඩියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ ආපහු ජලයේ දිය කරලා සංතෘප්ත ද්‍රාවණයක් හදලා ඒකේ තියෙන අපද්‍රව්‍ය අයින් කරනවා. මොනවාද අපද්‍රව්‍ය හැටියට තියෙන ප්‍රධාන වශයෙන් කැල්සියම් අයන අයින් කරන්න ඕනේ, මැග්නීසියම් අයන අයින් කරන්න ඕනේ, සල්ෆේට් අයන අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේවා අවක්ෂේප වෙනවා සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වෙන්න කලින්. විශේෂයෙන් මේ දෙන්න තමයි වැඩිපුර. කැල්සියම් මැග්නීසියම් වගේ අපද්‍රව්‍ය අයින් කරලා තාම සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගන්නවා. අපි ඒකට කියනවා මොකද්ද? බ්‍රයින් ද්‍රාවණය. මේවා අයින් කරපු පිරිසිදු කරගත් සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයට කියනවා බ්‍රයින් ද්‍රාවණය කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන උපරිම සෝඩියම් අයන සාන්ද්‍රණය තියෙනවා. ඒතර ওই විදිහට සෝඩියම් අයන සාන්ද්‍රණය වැඩි කරගත්තා. පැහැදිලිද? බ්‍රයින් ද්‍රාවණය ගැනීම තුලින්.
ඊට පස්සේ දැන් අපි කොහොමද බයිකාබනේට් අයන ද්‍රාවණයක් ගන්න? බයිකාබනේට් ද්‍රාවණයක් ගන්න පුළුවන් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ දිය කරනවා. කාබන් ඩයොක්සයිඩ් ජලීය ද්‍රාවණය තුළ කාබොනික් අම්ලය ලෙස සලකන්න පුළුවන්. කාබොනික් අම්ලය ඊළඟට H+ HCO3- මේ විදිහට ගන්න. ඒතර මෙන්න මේ විදිහට අපිට ඊටාම ලාභදායක විදිහට බයිකාබනේට් ද්‍රාවණයක් හදා ගන්න පුළුවන්. ඒතර මේ කාබන් ඩයොක්සයිඩ් ලාභදායක විදිහට හදා ගන්න පුළුවන් කැල්සියම් කාබනේට් කියන්නේ හුණුගල් වියෝජනය කිරීම මගින්. හුණුගල් වියෝජනය කිරීම මගින්. හරිද? එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ජලයට දානවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනින් එන අපි ඒ කියන්නේ අපිට කාබන් ඩයොක්සයිඩ් ජලය තුළ දිය කරන්න පුළුවන් උපරිම සීමාවක් වෙනවනේ. අපි කියනවා එතකොට කාබන් ඩයොක්සයිඩ්ගෙන් සන්තුෂ්ත වුණා. ඒ උපරිම සීමාවේදී එන බයිකාබනේට් සාන්ද්‍රණය අර රයින් ද්‍රාවණයක තියෙන සෝඩියම් අයනත් එක්ක සෝඩියම් බයිකාබනේට් ආක්ෂේප වෙන්න ප්‍රමාණවත් අන්න ප්‍රශ්නේ. එවනත් අපි මේ ලාභදායක විදිහට බයිකාබනේට් හදාගන්න යන්නේ. ඒ විදිහට හදාගන්නකොට අපිට ගන්න පුළුවන් උපරිම බයිකාබනේට් සාන්ද්‍රණය ගත්තා. උපරිම සෝඩියම් අයන සාන්ද්‍රණයක් යටතේ වුණත් මේක ආක්ෂේප වෙන්න තරම් ප්‍රමාණවත් නැහැ. දැන් එහෙනම් මොකක්ද අපි කරන්න පුළුවන් තරම් බයිකාබනේට් සාන්ද්‍රණය තව වැඩි කරගන්න. ඒතර බයිකාබනේට් සාන්ද්‍රණය වැඩි කරන්න නම් මේ සමතුලිතතාවයන් පුළුවන් තරම් මේ පැත්තට තල්ලු කරගන්න. හරිද? දැන් මේ සමතුලිතතාවයන් කොයි මේ පැත්තට මේක පුළුවන් තරම් මේ පැත්තට තල්ලු කරගන්න ඕනේ. මේකත් පුළුවන් තරම් මේ පැත්තට තල්ලු කරගන්න. දැන් මේක පුළුවන් තරම් තල්ලු කරගන්න අපිට පුළුවන් මේ H+ සාන්ද්‍රණය මොනවා කළොත් අඩු කරගන්න. H+ සාන්ද්‍රණය අඩු කරගන්න මොකද්ද කරන්න ඕනේ එමනම් මාධ්‍ය වාෂ්පික කරන්න. අන්න ඒ නිසා අපි මේ බ්‍රයින් ද්‍රාවණයට කාබන් ඩයොක්සයිඩ් වායුව යවන්න කලින් ඒ බ්‍රයින් ද්‍රාවණය ඇමෝනියාගෙන් සන්තෘප්ත කරනවා. ඇමෝනියා වායුවෙන් සන්තෘප්ත කරනවා. එතකොට ඒ ඇමෝනියා මාධ්‍යයට H- සපයනවා. ඒ OH- මගෙන් H+ සාන්ද්‍රණය අඩු කිරීම නිසා මේ සමතුලිතතාවය මේ පැත්තට යනවා. එතකොට බයිකාබනේට් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ තත්ත්වයට තේදී වුණ සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වෙනවා. වෙන් වෙනවා. හරිද? ඒ වෙන් වෙච්ච සෝඩියම් බයිකාබනේට් කරගෙන ඒක රත් කිරීමෙන් තමයි සෝඩියම් කාබනේට් හදාගන්නේ. හරිද? එතකොට මේක ප්‍රායෝගිකව सिद्ध කරනකොට පාවිච්චි කරනවා මේ පුළුණු දෙකක්. ඒවට කියනවා අටලු කියලා කියනවා. අටලු. එතනදී පාවිච්චි කරන ප්‍රතිප්‍රවාහ මූලධර්මය counter current principle ප්‍රතිප්‍රවාහ මූලධර්ම. ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියන්නේ ඉහළින් එවනවා බ්‍රයින් ද්‍රාවණය. මේක මේ බිඳිති වශයෙන් එවනවා. එතකොට මොකද වෙන්නේ? ඒකේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි. වායුව මේ පැත්තේ යනවා. දැන් මොකද්ද මුලින්ම යවන වායුව ඇමෝනියම් වායුව. right? එතකොට දැන් අර බිඳිති වශයෙන් එවනකොට ඒකේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි නිසා ගැටෙන ප්‍රමාණය වැඩිනේ. දැන් මේක නිකාම මෙහෙම නලයකින් කුලා බ්‍රයින් ද්‍රාවණය වෙනවට වඩා මේක බිඳිති විදියට එවන්න. එතකොට ඇමෝනියා වායුව එක්ක ගැටීම කාර්යක්ෂමව සිද්ධ වෙලා හොඳින් දිය වෙනවා. right? ඊට පස්සේ අපි ඒකට කියන ඇමෝනීකරණය. right? ඔක පියවර කීපයක් හැටියට ඔය පොතේ විස්තර කරලා තියෙන පළවෙනි පියවර හැටියට තියෙන්නේ මොකද්ද? ඇමෝනීකරණය. හරි. එහෙම දීලා තියෙන්නේ ඇමෝනීකරණය. ඊට පස්සේ ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය ඊළඟට යනවා
දෙවෙනි අටලුව තුලින්. ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය දෙවෙනි අටලුව තුලින් යවනවා. එතකොට දෙවෙනි අටලුව තුලින් යවලා මේ පැත්තෙන් ආපහු එවනවා මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒකට කියනවා කාබොනීකරණය. හරිද? කාබොනීකරණය. එතකොට මේකේ මේ තැන් තැන් වල පොඩි පොඩි නිකන් තැටි වගේ තියෙනවා. ඒවා මත සෝඩියම් බයිකාබනේට් ස්පටික හැදෙනවා. right? ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් ස්පටික ඉවත් කරලා ගන්නවා සෝඩියම් බයිකාබනේට් ඝනය. ඒක රත් කිරීමෙන් තමයි සෝඩියම් කාබනේට් ලැබෙන්නේ. හරිද? එතකොට මේ ඔක්කොම ටික අරගත්තාම අපිට මේ සෝඩියම් බයිකාබනේට් හැදෙන හැටි එක තනි ප්‍රතික්‍රියාවකින් ලිව්වොත් අපි මොනවද මේකේ අමුද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන්නේ? ඇමෝනියා පාවිච්චි කරනවා. ඇමෝනියා ඊටම ජලයේදී කරලානේ ජලීය ඇමෝනියා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ්. නම් මේකත් වායු හැටියටම ගමු අපි පටන් ගන්න එහෙමනේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට හැදෙන්නේ මොනවද? සෝඩියම් බයිකාබනේට් ගන්න අවක්ෂේපය ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඔය ටික හැදෙන්නේ ඔය විදිහට ලියාගත්තාගේ සමස්ත ප්‍රතික්‍රියාව. right. එතකොට දැන් මේ සමස්ත ක්‍රියාවලියම ගත්තාම තාපදායකයි. සමස්ත ක්‍රියාවලියම තාපදායකයි. ඒතර තාපදායක ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය තාපදායක ක්‍රියාවලියක් වෙනකොට පද්ධති උෂ්ණත්වය මක් වෙනවා? වැඩි වෙනවා. දැන් මේ වායුන් දියවෙන අවස්ථා දෙකක් එනවා. එකක් මේ ඇමෝනියා ජලයේ දිය වෙනවා. දැන් මීට කලින් ජලයේ දිය වෙනවා. මේක තාපදායකයි. මේකත් තාපදායකයි. ඇමෝනියා ජලයේ දියවීම එකත් තාපදායකයි. හරිද? උෂ්ණත්වය වැඩි වුණොත් තාපදායක ක්‍රියාවලියක් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීම තමයි තාපදායක. දැන් මේ සමස්ත ක්‍රියාවලිය තාපදායක නිසා මේ අටළු වල උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. එහෙම ඉහළ ගියොත් ජලයේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීමට ඒක හිත කරද නැද්ද? හිත කර නැහැනේ. මොකද උෂ්ණත්වය වැඩි වුණාම දිරිගැන්වෙන්නේ තාප අවශෝෂක ක්‍රියාව. එතකොට කාබන් ඩයොක්සයිඩ්ගේ ජලයේ දියවීම අඩු වෙනවා. ඇමෝනියාගේ ජලයේ දියවීම අඩු වෙනවා. එහෙම වුණොත් ඒක හිත කර නැහැ. ඒ වගේම සෝඩියම් බයිකාබනේට්ගේ ද්‍රව්‍යතාව වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ ද්‍රව්‍යතාව වැඩි වෙනවා කියන්නේ මේ අවක්ෂේප වීම අඩු වෙනවා. ඒතර මේ තුනම හොඳ නැහැ. උෂ්ණත්වය වැඩි වුණොත් කාබන් ඩයොක්සයිඩ් දියවීම අඩු වෙනවා. ඇමෝනියා දියවීම අඩු වෙනවා. සෝඩියම් බයිකාබනේට් දියවීම වැඩි වෙනවා. right? ඒ නිසා මේ අටළු තුල විශේෂ සිසිලන ක්‍රම භාවිතා කරනවා උෂ්ණත්වය පහළ අගයක පවත්වා ගැනීම සඳහා. හරිද? විශේෂ සිසිලන ක්‍රම පාවිච්චි වෙනවා. right? ඊළඟට මේ කර්මාන්තය තාමත්ම ලාභදායක කර්මාන්තයක් වෙනවා හේතුව මේ අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොම පහසුවෙන් ගන්න පුළුවන් අඩු වියදමකින්. උණු ගල් බොහොම අඩු වියදමකින් ගන්න පුළුවන්, බ්‍රයින් ද්‍රාවණය අඩු වියදමකින් ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඇමෝනියා. ඇමෝනියා හේබ ක්‍රමෙන් ගන්න ඕනේ. ඒකෙත් පොඩි වාසියක් වෙනවා මෙන්න. දැන් මෙතන කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවානේ. මෙතන ඉතුරු වෙනවානේ ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඇමෝනියම් අයන වලට භස්මයක් දැම්මහම ඇමෝනියා නිදහස් වෙනවා. කැල්සියම් ඔක්සයිඩ් ජලයේදී වුණාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. ජලය වෙනම දිය කරන්න ඕනේ නැහැ. අපි මේ කැල්සියම් ඔක්සයිඩ් ගෙනල්ලා ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ජලය තියෙන මිශ්‍රණයට දැම්මහම මේකෙන් මොකක්ද එන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ් එනවා. ආපහු ඇමෝනියා නිදහස් වෙනවා.
calcium chloride ammonia. ජලය මෙතෙන්ට නෙමෙයි. ඒ නිසා මේ ඇමෝනියා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඊළඟ කාබන් ඩයොක්සයිඩ් උනත් කොටසක් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් බෑ. ඒ සම්පූර්ණයෙන් බෑ. මේ කාබන් වල කොටසක් තියෙනවනේ මේ කැල්සියම් කාබනේට් කියන ආපු කාබන් වලින් කොටසක් නෙමෙයි තියෙන්නේ මෙතන. සම්පූර්ණයෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ඇමෝනියා සම්පූර්ණයෙන් පුළුවන්. එතකොට ඒ නිසා මේ අතුරුඵල උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කර්මාන්තයක් විදිහට සලකන්න පුළුවන් මේ සෝල්වෙට් ක්‍රමය. හරිද? පැහැදිලිද? right. ඒ ටික තමයි අපි කියන්න තියෙන විශේෂය. තව චූටි චූටි දේවල් තියෙනවා මම. කියපු නැති චූටි ඒවා තියෙනවා. පොත කියවන්නත් ඕනේ. ලියා ගන්න ප්‍රශ්න. මාතෘකාව ලියාගත්තනේ ඇමෝනියා සෝඩියම් කාබනේට් නිෂ්පාදනය සෝල්වේට් ක්‍රමය. ඊට කර්මාන්තය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය හඳුන්වා ඒවා සපයා ගනු ලබන ආකාරය විස්තර කරන්න. කොහොමද සපයා ගන්න කියන්නේ? ඇමෝනියා හේබර් ක්‍රමයෙන් ගන්නවා කොහොම ඇති? බ්‍රයින් ද්‍රාවණය ගන්න හැටි කියන්න ඕනේ. හරි. ඒතර බ්‍රයින් ද්‍රාවණය කියන්නේ මොකක්ද කියනත් ඔතන හැඳින්වෙන්න ඕනේ. මම ඒ නිසා වෙනම ප්‍රශ්නයක් එහෙම අහන්නේ නැහැ. ඔක පොතේ විස්තර කරලා තියෙනවා මොකක්ද බ්‍රයින් ද්‍රාවණය කියන්නේ. right. ඔය පොතේ තියෙන එක ඒ විදිහටම මාගේ ස්කිම් එකට දානවා මම කැත විදියට. මම කැමති නෑ ඒකට නමුත් එහෙම දානවා ඒ පොතේ තියෙන එක එහෙමම දානවා. ඒකෙන් ඒ පේපර් එකේ තත්ත්වය බාල වෙනවා. කරන්න හොඳ නෑ ප්‍රශ්න නෑ. තරලියන්න එහෙම දාන්න. ඒ විදිහටම අනිත් පැත්තට දාන්න හොඳ නෑ. right. ඊළඟ ප්‍රශ්නේ. සෝඩියම් බයිකාබනේට් යනු ජලයේ හොඳින් ද්‍රාව්‍ය වන සංයෝගයක් වන නමුත් සෝඩියම් බයිකාබනේට් යනු ජලයේ හොඳින් ද්‍රාව්‍ය වන සංයෝගයක් වන නමුත් කර්මාන්තයේදී සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප කරවීම සඳහා මාන්තයේදී සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප කරවීම සඳහා යොදාගෙන ඇති විශේෂ ක්‍රමෝපායන් අදාළ සිද්ධාන්ත ඇසුරින් පැහැදිලි කරා. සෝඩියම් අයන සාන්ද්‍රණය වැඩි කරගෙන තියෙන්නේ කොහොමද? බයිකාබනේට් සාන්ද්‍රණය වැඩි කරගෙන තියෙන්නේ කොහොමද? ඒකයි කියන්නේ. හරිද? මම ඒක පරාණි කියලා පැන්සලකින් හරි ලියා ගන්න විස්තර කරන්න ඕනේ වෙන්නේ ඒ කාරණාවයි. සෝඩියම් අයන සාන්ද්‍රණය වැඩි කර ඒකේ විශේෂද ඊපස්සේ බයිකාබනේට් සාන්ද්‍රණය වැඩි කරගෙන තියෙන්නේ කෙසේද? ඒ අදාළ සමීකරණ මේවාම ලියන්න ඕනේ.
දැන් ප්‍රශ්නය වායුම් ජලයේ දියවීම වඩා කාර්යක්ෂම කරවීම සඳහා ගෙන ඇති පියවර විස්තර කරන්න. ගෙන ඇති පියවර විස්තර කරන්න. ඒ කියන්නේ ප්‍රතිප්‍රවාහ මූල ධර්මයයි උෂ්ණත්වයයි නේ දෙකයි කියන්නේ. right ප්‍රතිප්‍රවාහ මූල ධර්මයයි උෂ්ණත්වයයි ගැන තමයි විස්තර කරන්නේ. හරි ඊළඟට අටලු තුල උෂ්ණත්වය අටලු තුල උෂ්ණත්වය පාලනය කිරීම අටලු තුල උෂ්ණත්වය පාලනය කිරීම ඉතාමත් වැදගත් වේ. ඉතාමත් වැදගත් වේ. පැහැදිලි කරන්න. දැන් ඒක ඊයත කර්මාන්තේ පිරිවැය අවම කර ගැනීම සඳහා අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු කෙරේ. පැහැදිලි කරා. ඊළඟ ප්‍රශ්නය ඕකේ මේ සමස්ත ප්‍රතික්‍රියාවෙම ලියන්න ඕනේ ප්‍රශ්න පැහැදිලි කරනකොට මම ඒවා මුකුත් දුන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක් හැටියට ඕනේ. ඕකේ රිසෝස් බුක් එක හොඳට බලන්න. ඊළඟ එක සෝඩියම් බයිකාබනේට් හා සෝඩියම් කාබනේට් හි සෝඩියම් බයිකාබනේට් හි ප්‍රයෝජන වෙන වෙනම ලියන්න. පොතේ තියෙන මම කියන්නේ සෝඩියම් කාබනේට් වල ප්‍රයෝජන විතරයි. බයිකාබනේට් වල ප්‍රයෝජන ඔයලා ලියන්න. අම්මෙන් හරි අහලා බලන්න. සෝඩියම් බයිකාබනේට් පාවිච්චි කරන්න නැති අම්මා. ආපාදනකොට. ඒක හදනකොට. නේද? අහලා බලන්න.